අයිබෝන් යාළුවනේ. ඉතින් අද මම ඉන්නේ වේවැස්ස හරියේ. අපි ඉන්නේ වේවැස්ස හරියේ පස්සර පාරේ. ඉතින් පිටිපස්සෙන් ලස්සන කෝවිලක් තියෙනවා. ඉතින් ඌව පළාත කියන්නේ මෙතන නුග ගහක් තියෙන මේ පිටිපස්සේ. ඌව පළාත කියන්නේ ඇත්තටම ਸਰව ආගම් වලින් යුක්ත ලස්සන පරිසරයක් තියෙන සුන්දර පළාතක්. ඉතින් ඒ පළාතේ ලස්සන තැනක් බලන්න තමයි අද අපි දෙන්න යන්න හදන්නේ. සමහරවිට ඔයාලා දන්නේ නැති අපි යන්නේ කොහෙටද කියලා. දැනටමත් ඔයාලා දන්නවා. ඉතින් ලස්සන දියැලක් තමයි බලන්න යන්නේ, පීස්ස දියැල. ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් මේ කෝවිලත් බලන්න. දැනට ඉන්නේ අපි මෙතන. මෙතනට කියන්නේ වේවැස්ස කියලා. ඔයාලා අපේ වීඩියෝස් බලනවා නම් දැන්ටමත් දන්න ඇති මේ පස්සර පාරේ තියෙන ලස්සන තැන්. වේවැස්සි පුටුව, කෑරගල සමාහට්ටක, දියනගල view point එක ඒ අතරින් කිහිපයක්. ඔයාලත් ඒ තැන් වලට යන්න ආස නම් ඒ වීඩියෝස් බලලා කොහොමද යන්නේ කියලා බලන්න පුළුවන්. අපි දෙන්න දැන් ඉන්නේ දේබැද්දත් පහු කරගෙන 1290ත් පහු කරගෙන පස්සර නගරයට ආසන්නේ. ඉතින් පස්සර ගැන කියනවා නම් බොහෝමයක් දමිළ ජනතාව තමයි මෙහි වාසය කරන්නේ. ඒ වගේම පස්සර අවට ගොඩක් තේ වතු තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙයා මාත් එක්ක එන පළමු සංචාරය තමයි පස්සරට. ඉතින් මෙයා පස්සර පාරේ ඇවිල්ලා තියෙනවා. හැබැයි පස්සරට ඇවිල්ලා නැහැ නේද? ඔව්, මගේ පළවෙනි දවසේ තමයි අද පස්සරට එන. මීට කලින් පස්සර පාරේ තැන් 2-3කට ගියාට අද තමයි පස්සර ටවුන් එක පහු කරගෙන යන පළවෙනි දවස. වෙහි අඳුරකුත් ඇවිල්ලා තියෙනවා. සමහරට හවස් වෙනකොට වහින්නත් ඉඩ තියෙනවා. හැබැයි ඉතින් වහින්න නැති වෙයි කියලා හිතනවා අපි දෙන්න. එහෙම නේද? වහින්න නැති වෙයි නේද? ඔව්. වෙහි කළුවරක් හැබැයි තියෙනවා. ඒ වගේම මේ වා දන්නාද විශේෂ දෙයක් තියෙනවා පස්සර ටවුන් එකේ? නෑනේ, මොකක්ද? හොඳට බලන්න පාර දෙපැත්තේ වාට විශේෂ දෙයක් බලා ගන්න පුළුවන්. එහෙම පේනවද? හිතා ගන්න බෑ තාම. ඒ කියන්නේ හොඳට බලන්නකො මේ බලන්න. පාරේ වැඩිපුරම තියෙන්නේ ඩීසල් 3 wheel. මම මීට කලින් මේ වගේ 3 wheel ගොඩක් තියෙනවා කිසිම ටවුන් එකක දැකලා නැහැ. බලන්නකො පාර දෙපැත්තේ ගොඩක් වෙලාවට තියෙන්නේ පියාජෝ 3 wheel. මේ බලන්න මේ දකුණු පැත්ත පේනව නේද? ඔව්මයි. ඒ වගේමයි තව විශේෂ දෙයක් තියෙනවා. ඒක කියන්න ඕනේ නැහැ නේද? ඉතින් පස්සර ටවුන් එකෙන් අපිට මඩොල් සිම, රත්කැලේ පතන ඒ වගේ තැන් කිහිපයකටත් යන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල ප්‍රසිද්ධ කන්ද මොකක්ද කියලා දන්නවද? මොකක්ද? Queen Mountain. Queen Mountain උත් පස්සර හරහා තමයි යන්න තියෙන්නේ. එහෙමත් නැත්නම් අපිට මීගා කිව්ලෙන් ඇවිල්ලත් යන්න පුළුවන්. ඉතින් අද අපි යන්නේ පීස්ස දියැලටනේ. පීස්ස දියැලට යනකොට අපිට මීදුම්පිටිය, හොප්ටන් වගේ කුඩා නගර එහෙමත් නැත්නම් ගම්මාන වගේ තැන් කීපයකුත් හම්බෙනවා. ඉතින් ඔයාලටත් ඒව බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ වගේ තියෙන්නේ තේ වතු. ඉතින් තේ වතු මැදින් සුන්දර ගමනක් තමයි අපි යන්න හදන්නේ. ඉතින් ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා කොහෙටද යන්නේ කියලා බලන්න. ඒ වගේ මෙන්න බලන්න, මෙන්න මෙතනින් වමට පාරක් තියෙනවා. ටවුන් එක අවසානයත් එක්කම පස්සර ටවුන් එක අවසන් වෙනවත් එක්කම වමට පාරක් තියෙනවා. ඒ වමට යන පාර තමයි රත්කැලේ පතන, මඩොල් සිම. මෙන්න මේ පාර. මෙන්න මේ පාරෙන් ගියොත් ඒවට යන්න පුළුවන්. ඒ වගේ මේ දකුණු පැත්තෙන් පාරක් තියෙනවානේ. අන්න ඒකෙන් ගියොත් බුත්තල ටවුන් එකට යන්න පුළුවන්. අපි දැන් යන්නේ කෙලින්ම ගියොත් ලුණුගල, බිබිල, ඒ වගේම මගෙන් හැරෙන්න තියෙනවා. එතනින් හැරිලා අපිට බඩල් කුඹුර, මොනරාගල වගේ තැන් වලටත් යන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. කලින් මම කිව්වේ තැනකින් හැරිලා බඩල් කුඹුර, මොනරාගලට යන්න පුළුවන් කියලා. අන්න ඒ තැන තමයි මේක. මෙතනට එන්න නම් සාමාන්‍යයෙන් පස්සට ඉඳලා කිලෝමීටර් 3ක් විතර ආවට පස්සේ තමයි මෙතන හම්බෙන්නේ. මේ දකුණට පාරක් තියෙන්නේ. ඒ බඩල් කුඹුර, මොනරාගල වගේ යන්න පුළුවන්. ඒ වගේම බඩල් කුඹුරෙන් හැරිලා බුත්තලට යන්නත් පුළුවන්. මෙතන විශේෂත්වයක් තියෙනවා. බිබිලට සහ මොනරාගලට යන දෙකටම කිලෝමීටර් 36ක් තමයි තියෙන්නේ. ඉතින් අද අපි යන්නේ ලුණුගලට. ඉතින් ලුණුගලට යන්නේ නැහැ. ලුණුගලට කලින් හැරෙන්න තියෙනවා හොප්ටන් කියලා ගමක් තියෙනවා. ඒ හොප්ටන් ගම අවසානය වෙනවත් එක්කම තමයි පීස්සගමට හැරෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ දියැලට පීස්ස දියැල්ල කියන්නේ ඒ පීස්ස ගමේ තියෙන නිසාද? ඔව්, සමහරට පීස්ස ගම නිසා වෙන්න ඇති පීස්ස දියැල්ල කියලා කියන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු
හේතුව මොකක්ද කියලා කාගෙන් හරි අහලා දැනගන්න පුළුවන් වුණොත් අහලා දැනගමු. ඉතින් හොප්ටන් පහු වෙනවත් එක්කම මේ වගේ වංගුවක් තියෙනවා. ඉන්න මෙතනින් තමයි පීස්ස ගමට යන්න තියෙන්නේ. ඉතින් කිලෝමීටර් 6ක් කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඉස්සරහින් කෝවිලකුත් තියෙනවා. ඒ කෝවිලත් එක්කම මෙතනින් දකුණට දැම්මම හරි. පාර කාපට් පාරක්. ඉතින් අපිට මේ පාරේ කාර් එකකට උනත් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මම ඊට කලින් ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා මම දන්නේ මේ පාරේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කාර් එකකට උනත් එන්න පුළුවන්. මේ දවස්වල ටිකක් පෑවිල්ල නිසා ගොඩක් අය වනාන්තර ගිනි තියලා තියෙනවා. ඉතින් මෙහෙත් සමහර තැන්වල අපිට ගිනි තියලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් මේ දුමුරු පාටට පෙනෙන්නේ මට හිතෙන්නේ ගිනි තියපු ඒවා තමයි. ඉතින් අපි එන්නකොටත් පස්සර පහුවෙනත් එක්කම උඩ ෆයිනස් කැලේට ගිනි තියලා තිබ්බා. ඉතින් එහෙම කරන්න එපා. පරිසරය විනාශ කරන්න එපා. ඉතින් මේ වගේ තියෙන ජල උල්පත් හිඳලා යනවා. ඉතින් මේ තියෙන්නේ කුඹුක්කන් ඔයෙන් තමයි පීස්ස දියැල්ල නිර්මාණය වෙන්නේ. ඉතින් කුඹුක්කන් ඔය ආරම්භ වෙන්නේ, ඒ කියන්නේ මේ ජල පාර ආරම්භ වෙන්නේ ලුණුගල කන්දෙන්. ඒ කියන්නේ ලුණුගලට උඩින් තියෙන කඳු වැටියෙන් තමයි මේ දිය පාර ආරම්භ වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි ඉස්සරහට යනකොට මාරම ලස්සන පාරක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලත් මේ පාරේ ඇවිල්ලාම බලන්න ඕනේ. ඉතින් එන්න සුන්දරත්වයේ විඳින්න. හැබැයි පරිසරය විනාශ කරන්න එපා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මේක පටු පාරක්. පටු පාර ඒ වගේම වංගු සහිතයි. ඉතින් ගොඩක් වංගු තියෙනවා. ඉස්සරහින් වාහනයක් එහෙම ආවොත් අනතුරක් එන්න පුළුවන්. ඒ නිසා ටිකක් පරිස්සමට හිමීට රිය පදවනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම දිට්ඨා වලින් සමහරට මෙහි පාරවල් වල නායකින් එහෙම තිබිලා තියෙනවා කියලා හිතෙනවා මට. මොකද පස්කඳු ආපු ලක්ෂණ පාරේ පිපුරුම් තැන් වගේ තිබුණා. පරිසරයේ සුන්දරත්වයේ විඳින ගමන් ආව නිසා අපි කිලෝමීටර් 6ක් ආවද කියලා හිතා ගන්න බෑ. ඉතින් අපිට මෙන්න මෙතන වාහනේ නතර කරලා යන්න පුළුවන්. ඒ වගේම මෙතන බෝඩ් ගහලා තියෙනවා දිය නෑමෙන් වලකින්න. ඔයාලා නොදන්න තැන්වල ගිහිල්ලා නාන්න එපා. නිකන් ජීවිත අනතුරේ දාගන්න ඕනේ නැහනේ. ඒ වගේම මේ වගේ දැනුවත් කිරීම කරලා තියෙනවා නම් කිසිසේත්ම නාන්න යන්න එපා. ඉතින් ජීවිතේ තමයි අංක 1. අපි ආවේ මෙන්න මේ පැත්තෙන්. මේ පැත්තෙන් ආවේ. මේ පාරවලට ගියපුවාම අනිවාර්යයෙන්ම පීස්සගම ගම්මානයට. ඉතින් අපිට මෙන්න මේ මෙතන වාහන නතර කරන්න ඉඩ තියෙනවා. කාර් 3ක් විතර දාගන්න පුළුවන්, අවුලක් නැහැ. ඉතින් මෙතෙන්ද වාහන එන්න පුළුවන්. ඒකලා මෙන්න මේ පඩිපෙලින් තමයි පහළට යන්න තියෙන්නේ. ඉතින් අපිට සද්ද ඇහෙනව නේද දියැල්ලේ? දියැල්ලේ සද්ද ඇහෙනවා. ගිහලා බලමු කොහොමද කියලා. ඉතින් යන පාරත් මාර ලස්සනයි මං හිතන්නේ. මට මතක විදියට නම්. අපි ගිහලා බලමු කොහොමද කියලා. මේ යන පාර කුට්ටක් වල් ගවිලා මේ මිනිස්සු නම් අඩුයි වගේ. කවුරුත් ගිහිල්ලා නැහැ. ඇත්තටම ඉතින් මේකට විනාශ කරන අය ආවේ නැති එන්නේ නැති තරමටම හොඳයි. කියන්නේ අපි උඩ ගොඩක් පොලිතින් දාලා තිබුණා. ඉතින් එහෙම ඇවිල්ලා මෙහෙම ලස්සන තැන් විනාශ කරනවට වඩා නැවිත් ඉන්න එක පරිසරයට කරන ආදරයක් නේද? ඉන්න ඇවිල්ලා විඳින්න හැබැයි අරන් එන ටික අරන් යන්න. ඔව්. මේ වතුර පාරකුත් එනවා, පොඩි වතුර පාරක්. මං හිතන්නේ මේකේ ඇති මේ පොඩි කියන්නේ නෑ. මේකක් ඇති නේද? මේ උඩ මේ ජල බලාගාරයක් හරි නැත්නම් වෝටර් පම්ප් කරන ගෙවල් වලට දෙන එහෙම මොකක් හරි එකක්. නැත්නම් මේ වතුර පාරකින් වතුර ගෙනියන්නේ නැහනේ. හැබැයි සෑහෙන්න වල් වැවිලා. අපි මෙතනින් පහළට යන්න කලින් මෙතනින් පහළට යන්න පාරක් තියෙන්නේ.
පාරට යන්න කලින් අපි උඩට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් උඩට යන හරිය මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම තනක් තියෙන්නේ. මේ කොහෙටද යන්නේ කියලා දන්න අපි උඩට ගිහින් බලමු කොහොමද කියලා. උඩට යන ගමන නිස්පල වැඩක්. අපි පහළ කියලා බලමු. පහළට යන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඒ නිසා අපි පහළ කියලා බලමු පහළ කොහොමද කියලා. ඇත්තටම මිනිස්සු ගොඩක් අඩුයි. ඒ හින්දා මම නම් කියන්නේ හොඳයි කියලා. මේකට එන්න ටිකක් අමාරුයි වගේ. ඒ හින්දා තමයි ගොඩක් අය එන්නේ නැත්තේ. අපි පහළ කියලා බලමු කොහොමද කියලා. මෙන්න මේ වගේ පාරක් තමයි යන්න තියෙන්නේ. ඔව් පහළ බහින දින්ගේ මෙන්න මේක. මෙන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ. වගේ හෙල්මට් දෙක ගන්නවද? ඔළුව වදී. වලට ඕනනම් වෙහස නිවා ගන්න පුළුවන් මෙන්න මෙතන වාඩි වෙලා පුළුවන් පාරක් ඇදීගෙන වැස්සෙකට උනත් ඉන්න පුළුවන් තෙමෙන්නේ නැහැ නේද? වතුර හැබැයි ගන්නේ නැහැ වතුරෙන් නැහැ. ඔය එතන ගලක්මයි කියන්නේ. කතාවෙන් කතාව අපි දෙන්න ඒක කිය ගියා. පහළටම බැස්සා. ඉතින් පහළට බැහැලා දියැල ළඟටම ඇවිල්ලා. ලංකාවේ තියෙන තවත් ලස්සන දියැලක් ඉදිරිපිට අපි පැයක් එකහමාරක් වගේ කාලය ගත කරා. ඉතින් මාරම නිදහසක් දැනෙන්නේ මෙතන ආවම ලුණුගල කන්දෙන් ආරම්භ වෙන කුඹුක්කන් ඔයෙන් ගලා හැලෙන මේ ලස්සන දියැල්ල පීස්ස දියැල නමින් හඳුන්වනවා. ඉතින් මේ ඌව පළාතේ තියෙන බදුල්ල දිස්ත්‍රික්කයට අයිති ලුණුගල පිහිටලා තියෙන ලස්සන දියැල්ල. ඉතින් මේ දියැල්ල ගැන කතා කරනවා නම් මනස්කාන්ත දර්ශනයක් දැක් ගන්න පුළුවන් දියැල්ල මීටර 45ක් පමණ උසයි. ඉතින් අපි දෙන්න මෙතන යන්න තීරණය කළා. පීස්සගම දියැල්ලෙන් දේශම බලා යන්න තමයි පිටත් වෙන්නේ. අපි ගිහින් බලමු කොහොමද දේශම කියලා. අපි එතෙන් ගිහිල්ලා වතුර හොඳ නම් නානවා. එහෙම නේද? ගිහින් බලමු. දෙන්නටම ඇති. ඉතින් අපි බයික් නතර කරලා ගිහපු තැනට ආවා. අපව අපි යන්නේ අපි ආව පාරේ කියන්නේ මෙන්න මේ උඩ පාරේ. ආව පාරෙන් යන්න හදන්නේ. ඉතින් මේ පල්ලෙහා පාරෙන් ගිහිල්ලා පීස්සගමට වගේම මැදගම වඩල් කුඹරට යන්නත් පුළුවන්ලු. ඉතින් අපි යන්න හදන්නේ බේසමට. බේසමට ගිහලා බලමු. පුදුම මහන්සි. දාඩියකුත් දැම්මා. ඉතින් අපි බේසමට ගිහලා බලමු. බේසමට ගිහලා අපි නාලා ආපහු නතර වෙන තැනට යමු. ඉතින් අපි ලුණුගල පැත්තට එනකොට මෙන්න මේ වගේ දකුණු පැත්තෙන් කුළුණක් තියෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් කොන්ක්‍රීට් වැඩපළක් එක අනාගතේ ගලවයිද කියලා කියන්නම් බෑ. හැබැයි මෙන්න මේ හරියේ තියෙනවා බුදු පිළිමයක් එක්ක බෝගහක්. ඒ වගේම පාලමකුත් තියෙන. ඒ පාලමත් එක්කම තියෙන බුදු පිළිම ළඟින් මමට තමයි දාන්න ඕනේ. ඉතින් ලුණුගල ටවුන් එක පැත්තටම යන්නේ නැහැ. ටවුන් එකට කලින් තමයි හැරෙන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් හරි ලස්සන පාරක් වගේ. මං එතන ඇන්ටි කෙනෙක්ගෙනුත් ඇහුවා. ඇන්ටිත් කිව්වා මේ ඉස්සරහට යන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතනිනුත් අපි වමට දාලා ඉස්සරහට දිගටම යනවා. ඔයාලට මේ වීඩියෝ එක අවසානයේ වෙන තෙක් හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම යන පාර. ඒ වගේම මම කොහෙන්ද හැරෙන්නේ, කොයි වගේ තැන් වලින්ද දාන්නේ, ඒ වගේම මේ පාරේ කාර් එකකට යන්න පුළුවන්ද බැරිද කියන වගේ. ඇත්තටම සාමාන්‍ය දිග වාහන වලට යන්න බෑ. ටික කුස වාහන වලට මේ පාරේ යන්න පුළුවන්. එක තැනකදී අපිට
ලොකු ගැප් එකක් හම්බ වෙනවා. මේ ගැප් එකේදී උස නැති වාහන, ඒ කියන්නේ යට වදින වාහන ටිකක් දාන්න අමාරුයි. අනිවාර්යයෙන්ම යට වදින ප්‍රවණතාවය වැඩි. වීට්ස්, එක්වා ඒ වගේ කාර් ගොඩක් මඟ නතර කරලා ත්‍රීවිල් අරගෙන තමයි ගියේ. ඉතින් අපිට ගොඩක් අය හම්බුණා. ගොඩක් අය ත්‍රීවිල් වල තමයි ඇවිල්ලා හිටියේ. එයාලගේ වාහන මඟ දාලා. හැබැයි බයික් එකක්, ත්‍රීවිල් එකක්, ඕෆ් රෝඩ් වාහනයක් ඒ වගේ එක්කට නම් බය නැතුව බේසම ළඟටම යන්න පුළුවන්. ඉතින් ඔයාලට එතෙන්නම ගිහිල්ලා නාගෙන එන්න පුළුවන්. ඉතින් මම නැවත සැරයක් ඔයාලට ආදරෙන් කියන්නේ ඔයාලා ගියාට කමක් නැහැ. එතන ගිහිල්ලා සබන් කොළ, ෂැම්පූ බෝතල්, වතුර බෝතල්, ඒ වගේම බියර් කෑන්, අරක්කු බෝතල් වගේ ගොඩක් දේවල් දාලා එන්න එපා. ඉතින් මම දැක්ක නිසා කියන්නේ එතන ගොඩක් දේවල් තියෙනවා. ඒවා දාලා එන්නේ නැතුව මේ ලස්සන පරිසරය රැකගෙන ඒ ගෙනියන හැම දෙයක්ම අරන් එන්න මතක් කරලා. ඉතින් ඔයා මගේ වීඩියෝ එක අවසාන වෙන තෙක් හිටියොත් පාර කොහමද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා දිගටම බලාගෙන ඉන්න. ඉතින් අපි දෙන්න බේසම ළඟට ආවා. ඉතින් බේසම කිව්වට ඒක බේසමක් නෙවෙයි. තාම දන්නේ නැහැ උඩට ගියේ නෑනේ. ඉතින් අන්තිම හරිය ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක් තමයි දැක ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් පාර දිගේ ආවහම මේ වගේ තැනක වල නතර කරන්න. පාර මේ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. මේ පැත්තෙන්. ඉතින් මේ පැත්තට යන්න එපා. මෙතනින් උඩට යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔව් පඩිපෙලක් නැගගෙන තමයි යන්න තියෙන්නේ. අද නම් ටිකක් පිරිස වැඩි වගේ නේද? බස් එකක් යනවත් වගේ ආවා යනවා. බස් එකක් පිටින්ම ඇවිල්ලා තියෙනවා වගේ දැක්කා. අපි උඩට ගිහිල්ලා බලමු. බලලා නාලා චුට්ටක් කළ ඉඳලා ටික කියන්නම් ඔයාලට. අන්න හරි. මෙයා විස්තර ටික කියනවලු මෙයාගෙන් අහගන්න. මෙන්න මේ පොඩි දියපාරක් තියෙනවා. ඉතින් එතන උඩට තමයි යන්න තියෙන්නේ. අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ උඩට නැගින්න තියෙනවා. ඇත්තට මේ ආපු මිනිස්සු නම් ජරා කරලා ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ ගන්න දෙයක් නැහැ. පැම්පස් පවත් දාලා ගිහිල්ලා තියෙනවා. ඒ මන්න අන්න ඔය හින්දා තමයි කියන්නේ මිනිස්සු එන්නේ නැති තරමට හොඳයි මේ වගේ තැන් වලට. ඒක සම්පූර්ණයෙන්ම නැචරල් පූල් එකක් වගේමයි. ඒ කියන්නේ උස අඩි 5-6ක් විතර තියෙනවා. ඒ වගේම පූල් එකට බහින්නත් මෙන්න මේ වගේ තැනක් තියෙනවා. ඉතින් එහෙම ගත්තොත් ඇත්තටම මේක ස්විමින් පූල් එකක් වගේ තමයි. ඉතින් ඔයාලට ඇවිල්ලා මේකේ නාගන්න පුළුවන්. මේක ටිකක් අපවිත්‍ර වෙලා තියෙන්නේ. මීට කලින් කීප දෙනෙක් වෙලා නාලා තියෙනවා වගේ මට පේන්නේ. අපි ටිකක් උඩට ගිහිල්ලා බලමු. උඩට ගිහිල්ලා උඩ හොඳ තැනක් තිබ්බොත් එතනින් නාමු. මෙතනත් නාන්න පුළුවන්. කෝකටත් උඩටත් ගිහිල්ලා බලලා හොඳ තැනකින් නාගමු. පිරිසුදු වතුර තියෙන තැනකින් හොඳ සීතල තැනකින් නාමු. යට පූල් එකේ චුට්ටක් ජරා වගේ. එහෙනම් මෙන්න මේ පොඩි පූල් වගේ තියෙනවා. ඒක කරවත් බහැලා හිමීට නානවා. ඔව්. මෙතන හොඳයි. එදෙන්න පුළුවන්. අවුලක් නැහැ. තාත් ටිකක් උඩට ගිහිල්ලා බලමු. දැස්ස කාලේ නම් වතුර එන හැටි සෑහෙන්න. මේ ගල් තියෙන සංවලට වතුර එන නැති. ඔව් ගල් වලට උඩ යන ගෙවිලා තියෙන එකනේ. මෙතන නම් හොඳයි වගේ. වතුරත් පිරිසිදුයි. ඔව් මෙතන හොඳයි. මෙතනින් නාගමු නේද? මෙතනත් ගැඹුරුයි. අර හිටියන නැතුව මේක. ඔව්. එහෙනම් අපි නාමු. පිරිසිදු වතුර ටිකක් හම්බුණා. අපි එතනින් නාන්න හදන්නේ. මෙතන ටිකක් ගැඹුරුයි වගේ. එහෙනම් බලමු මේ චුට්ටු ඉස්සරහට. අත්තම සීතලයි.
පිස්සක් මෙතන මම සාමාන්‍යයෙන් එහාට ගියොත් මාව වැහෙන්නම තියෙනවා. එන්න හිතෙන්නේ නැහැ ඉතින්. මෙතෙන්ට වෙලා ආතල් එකේ ඉඳ හිතලා තියෙන්නේ. පට්ටම සීතලයි. කෙන්ඩත් පෙරලෙනවා. ඉතින් ගොඩට එන්න හිතෙන්නේ නැහැ. වතුරත් පිරිසුදුයි. පල්ලෙහා වලට වඩා මෙතන වතුර පිරිසුදුයි. අපි දෙන්නගේ අද දවස නිමා කරන්න යන්නේ. ඉතින් අපි දැන් කාලා නාලා රිලැක්ස් එකේ ඉන්න. ඇත්තටම මාර සනීප යන්නේ නෑ මට පස්සේ. ඇඟේ තිබ්බ මහන්සිය හැමම නැති වුණා. ඉතින් බේසම වලෙන් නෙවෙයි නෑ. බේසම වල ඇත්තටම මාරම ගතිය. බේසම් ගොඩක් තියෙන. ඇත්තටම උඩට යන්නේ බේසම් ගොඩක් තියෙනවා. මේ බේසම් වල කියන එක ඇත්තටම ස්විමින් පූල් එකක් වගේ, නාන තටාකයක් වගේ. ඉතින් නැචරල් හැදිච්ච එකක්. ඉතින් මාරම ලස්සනයි. ඔයාලා ආවට කමක් නැහැ. මේ විනාශ කරලා යන්න එපා. මෙන්න මේ මෙතන මේ ගොඩක් අය කුණු රොඩු දාලා තියෙනවා. මේ ළඟ දාලා තියෙනවා. ඉතින් ආවට කමක් නැහැ. විනාශ කරලා යන්න එපා. ඉතින් නැවත දවසකින් හම්බෙමු. අදට අපි මෙතනින් ගමන නතර කරනවා.